ආයුබෝවන් ඔබට සුබ දවසක්. ඔක්තෝබර් මාසයේ සුවිශේෂී මාසයක්. ඊට හේතුව ග්‍රහ මාරුවීම් කිහිපයක් සිදුවීමට නියමිත වීමයි. මෙම මස 9 වෙනිදා සියලුම ඉෂ්ටඵලවලට කාරාත්වයක් දරන සිකුරු ග්‍රහයා කන්‍යා රාශියට පැමිණි අතර නීච තත්වයකට පත්වෙනවා. මෙලෙස නීච තත්වයට පත්වන සිකුරු නොවැම්බර් මාස දෙවන දින තුරුම නීච ගමනය සැරිසරනවා. සිකුරු නීච වීම කලා කේන්ද්‍රයට අහිත කළ ප්‍රතිඵල ඇති කරන හේතුවක්. නමුත් සිකුරු නීච වුවත් බුදු සිකුර අතර පරිවර්තන යෝගයක් මෙම මස 24 වෙනිදා තෙක් පැවතීම විශේෂිතයි. මේ තුළින් බොහෝ දෙනාට වැරදි නිවැරදි කර ගැනීමටත් මෙතෙක් කල වැරදි තීරණ අරගෙන ජීවිතයේ අතරමඟ බලාපොරොත්තු කඩ කරගත් අයට නැවත නිවැරදි මාර්ගයට පිවිසීමටත් මෙම පරිවර්තන යෝගයේ කදිම අවස්ථාවක්. සිකුරු නීච වීම ප්‍රේම සම්බන්ධතා බිඳවැටීමට හේතු වෙනවා. සැකී උඩුදුවන පවුල් අවුල් කිරීමටද හේතු වෙනවා. නමුත් පරිවර්තන යෝගය නිසා සිකුරුගේ නීච වීම ප්‍රතිඵල අවම කරගනවා. ඔක්තෝබර් 24න් පසුව බුධ වෘශ්චික රාශිය ගත වීම සමග සිකුරුගේ නීචවීම තදින්ම ක්‍රියාත්මකයි. නොවැම්බර් 2 වෙනිදා දක්වා ඉතාම නරක කාලයක් උදා වෙනවා. නැවත දරුණු රියානතුරු කලා ශිල්පීන්ට අපල තත්වයක් තරුණ තරුණියන්ගේ අසහනකාරී ස්වභාවයන් වැඩිවීමට පුළුවන්. රවි ග්‍රහයා කන්‍යාවෙන් තුලාවට යන්නේ මෙම මාසයේ 17 වෙනිදා. මාසයේ පුරා තිබූ කෝණ මාසය නිමා වෙනවා. නැවතත් ගෙවල් දොරවල් හදන්නට සුදුසු කාලය එළඹෙනවා. තුලා රාශිය රවිට නීච රාශියක්. රවි නීච වීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයට ඉතරම් හොඳ තත්වයක් උදාවන්නේ නැහැ. දේශපාලනය තුල ප්‍රශ්න හටගන්නවා. ප්‍රබල දේශපාලන චරිතයකට මාරක අපලයක් ඇති වෙනවා. සිංහ වෘෂභ මකර ධනු ලග්න අයට රවි තුලාවට ගමන් කිරීම යහපත් නැහැ. මෙම ලග්න හිමියන්ට සුබ ප්‍රතිඵල හිමියන්ට මෙම ලග්න හිමියන්ට සුබ ප්‍රතිඵල ළඟා කරනවා. වෘශ්චික සහ මීන ලග්න හිමියන්ට රවි තුලා රාශිගත වීම යහපත් වන්නේ නැහැ. හදිසි අනතුරු රැකියා තුල ගැටලු ඇතිවීමට පුළුවන්. ගුරු ග්‍රහයාද කටක රාශියට පිවිසෙන්නේ මෙම මාස 18 වෙනිදා. කටක රාශියට ගුරු උච්ච රාශියක්. ගුරු උච්ච වීම පූජ්‍ය පක්ෂය තුල පිබදීමක් ඇති කරනවා. වර්තමාන රජයේගත් නව තීරණවලට එරෙහිව පූජ්‍ය පක්ෂය තුල විරෝධතාවයක් නැගීමක් ඇති කරනවා. මේ වසරේ දෙසැම්බර් 5 වෙනිදා තෙක් ගුරු කටක රාශිය තුල ගමන් කරනවා. ගුරු කටක රාශි ගත වීම කටක මේෂ මකර තුලා මීන වෘශ්චික කන්‍යා මිථුන ලග්නයන්ට යහපත් වෙනවා. සිංහ ධනු ලග්නවලට ගුරු කටක රාශි ගත වීම එතරම් සුබ නැහැ. බුධ ග්‍රහයාද වෘශ්චික රාශියට පිවිසෙන්නේ මෙම මාස 24 වෙනිදා. කුඩා දරුවන් සංකේතවත් කරන බුධ වෘශ්චික රාශිගත වීම යහපත් නැහැ. තමන්ගේ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයක්. දරුණු දුම්රිය අනතුරක් ඇති කරන කාලයක් හෝ රටේ අසල්සැලැසි රටක ඇතිවීමට හැකි වෙනවා. ධනු ලග්නයට මේෂ ලග්න බුධ වෘශ්චික රාශි ගත වීම යහපත් වන්නේ නැහැ. වෘශ්චික රාශි ගත වන බුධ ග්‍රහයා නොවැම්බර් මාස 23 දක්වා වෘශ්චිකයේ ගමන් කරනවා. ඒ වගේම වක්‍රව නැවතත් තුලා රාශියට ගමන් කරනවා. අඟහරු ග්‍රහයාද බලවත් වන්නේ මෙම මාස 27 වෙනිදා. එය තමන්ගේම ශ්‍රේෂ්ඨ රාශිගතව වෘශ්චිකයට පිවිසෙනවා. රුවක නැමැති පංචමහා පුරුෂ යෝගය උදා වෙනවා. මිනිසුන් තුල උනන්දු උත්සාහය ඇති කරනවා. තරමක් ඉවසීම අඩු වෙනවා. කාර්යක්ෂමතාවය ඇති කරනවා. ගිනියවි සක්‍රිය වීමට පුළුවන්. මෙම වසරේ දෙසැම්බර් 7 වෙනිදා තෙක් අඟහරු වෘශ්චිකයේ බලවත්ව ගමන් කරනවා. අඟහරු මාරුව ඉතාම සුබ වන්නේ මකර කන්‍යා මිථුන ලග්නවලට. කුම්භ ලග්නයටද සුබ වන අතර ධනු මේෂ ලග්න අය තරමක් ප්‍රවේශම් විය යුතුයි. එක් ලග්නවලට අඟහරු මාරුව බලපාන්නේ මේ ආකාරයට. මේෂ ලග්නය අඟහරු වටට පැමිණීම බාරදූර කාර්ය පමා කිරීමට පෙළඹෙනවා. අනතුරු ගැන නොසිතා වැඩ කිරීම තුළින් අනතුරු වලට ලක්වීමට පුළුවන්. ආශය සමාරුව බඩවැල් තුවාල උෂ්ණ රෝග කටයුතු වලට රෝග හට ගැනීමට පුළුවන්. භූමි ලාභ ලබනවා. වෘෂභ ලග්නය අඟහරු 7ට පැමිණීම විවාහයේගේ පෞල් ජීවිතවල ප්‍රශ්න හට ගැනීම හටගන්නවා. සමගියට බාධා පමුණවනවා. කාන්තාවන්ට හට ගර්භාශ්‍රිත ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. අවිවාහක අය ඉක්මන් තීරණ මත විවාහ වීමට පුළුවන්. මිථුන ලග්නය මිථුන ලග්න හිමියන්ට සතුරු පරාජය වෙනවා. මෙතෙක් කල අමනාපව සිටි අය නැවත යහළු වෙනවා. විදේශ ගමන් ධන ලාභ ලැබෙනවා. කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට උදරයේ රෝග හටගන්නවා. ඉතාමත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. සම්මුඛ පරීක්ෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලබනවා. දරුවෝ ඇති අයගේ දරුවන් හට අපල ඇතිවන කාලයක්.
සිංහ ලග්නයෙන් උපන් ඔබට පපුව ආශ්‍රිත උෂ්ණ රෝග හටගන්නවා. ඉක්මන් කෝපය ඉවසීම අඩු වෙනවා. දැඩි තීරණ ගන්නවා. පපුව ආශ්‍රිත උෂ්ණ රෝග ඇති වෙනවා. කන්‍ය ලග්නය ඉතාම හොඳයි. තනතුරු ලබනවා. රැකියා කටයුතු දියුණු වෙනවා. ඉහළ පෙළේ ප්‍රමුඛයන්ගේ ඇසුර ලබනවා. තුලා ලග්නයට ඉක්මන් ධනලාභ ලබනවා. කතාව වෙනදාට වඩා සර වෙනවා. තමන්ගේ වචන අන් අයගේ සිත තුළ රිදවනවා. උග්‍ර ආශ්‍රිත රෝග හටගන්නවා. වෘශ්චික ලග්න හිමියන්ට එඩිතර ක්‍රම නිර්භීතකම ඇති වෙනවා. හිස ආශ්‍රිත උෂ්ණ රෝග ඇති වෙනවා. මුරණ්ඩු ස්වභාවයක් ඇති කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට රෝගය කෝපය හටගන්නවා. විදේශ ගමන් සඳහා සාර්ථක ප්‍රතිඵල ලබනවා. ක්‍රියා අනතුරු ඇතිවීමට ඉඩ ඇති වෙනවා. මකර ලග්න හිමියන්ට හදිසි ධනලාභ ලැබෙනවා. ලොතරැයි ජය ලබනවා. භූමි ලාභ ලැබෙනවා. ඉඩකඩම් දීපල වලින් පල ප්‍රයෝජන ලැබෙන කාලයක්. කුම්භ ලග්නය රැකියා තුළ දියුණුව ව්‍යාපාරවල වර්ධනයක් ලබනවා. පියාට තරමක් අපල ඇති කරනවා. මීන ලග්නය හදිසි ධනලාභ ලබනවා. භූමි ලාභ මැණික් ලැබීම් උනන්දුව තරමට ප්‍රතිඵල ලබනවා. විභාග සමත්වීම් ලැබෙනවා. ඉතින් මේ වගේම විවිධ ග්‍රහමාරුවීම් සමගින් ඔබගේ ලග්නයට ඉදිරි කාලය කොහොමද කියලා අරගෙන මම නැවතත් පැමිණෙනවා. ඒ ලදසනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.